කොහමද ඔයාලට අද යමුද මාත් එක්ක shopping කරන්න? මුලින්ම අපි යමු මොනාරි කාලා ඉන්න. මං මේ නයිට් එක ඕෆ් වෙලා දෙඩම බඩගින්නේ තමයි එළියට බැස්සේ. ඉතින් මං ආවා Java lounge එකට බඩගින්නට මොනවා හරි හොයාගෙන. කන්න තිබුණේ නම් ඔක්කොම පැණි රස තමයි. උදේ පාන්දර පැණි රස කන්න බැරි හින්දා මං කොෆි එකක් විතරක් ඕඩර් කරා. මගේ ඕඩර් එකත් ප්ලේස් කරලා දැන් මං ඉන්නවා කොෆි එක එනකන් බලාගෙන. මං උදේම ආව හින්දා වැඩිය සෙනග හිටියේ නෑ. ඔන්න මගේ කොෆි එකත් ආවා. එන්නකෝ ඉක්මනට මේක හදාගන්න. ඇත්තටම මම මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් කල්පනා කරේ අපි හරි ඉක්මනට ලොකු වෙලා නේද කියලා. ඉස්සර මම සාමාන්‍යයෙන් මෙහෙම තනියෙන් ගමන් යන්නේ නැහැ. කවුරුම හරි හිටියා මගේ තනියට ගේ ඇතුළටම කරලා පරිස්සමට හදපු ළමයෙක් මම. ඒකට බලන්නකෝ දැන් හිතුවේවත් නැති විදියට ගෙදරින් ඈත් වෙලා ඇවිල්ලා නොදන්න පළාතකට වෙලා තනියම රස්සාව කරන ගමන් හැමදේම තනියම කරගන්න ඉබේම හුරු වෙලා. ඉස්සර තනියම ගමනක් යන්න පාරක්වත් දන්නේ නැති මම දැන් තනියම කොළඹ පුරාම ඇවිදිනවා. කොෆි එක නම් හරිම රසයි. ඒකත් ඉක්මනට බීලා ඉවර කරලා දැන් යන් අපි කැන්ඩි එක පැත්තට ගිහින් එන්න. මං යනකොට කැන්ඩි එක ඕපන් කරලත් නෑ තව. ඇන්ටිලා පොලිමේ ඉඳගෙන බලාගෙන ඉන්නවා ඇතුළට යන්න. එන්නකෝ එහෙනම් අපි ගිහින් බලමු. මං අද ආවේ මට ඇඳුම් ගන්න නන් නෙවෙයි. මගේ සුදු මහත්තයාට ඇඳුමක් ගන්න. ඇතුළට එනකොටම ජාතික ගීය ප්ලේ වෙන්න ගත්තනේ. ඒකත් ඉවර වෙනකන් ඉඳලා මෙන්න මේ කී ෆුඩ්ස් ටිකක් බලාගෙන අපි යම් මොනවද තියෙන්නේ කියලා බලන්න. මං ඉස්සෙල්ලාම ආව ලේඩීස් ෆ්ලෝ එකට. එනකොටම තිබ්බ මෙන්න මේ වගේ ලස්සන බෑග්ස් වගේක්. ඒ බෑග්ස් ටික නම් හරිම ලස්සනයි. හැබැයි ඒක ටිකක් ක්වොලිටි මදි වගේ. හැබැයි මට මතක විදිහට ඒක ලොකු ගාණක් වුණා. බෑග් එක ලස්සන වුණාට ගානේ හැටියට නම් වර්ත් මදි කියලා මට හිතුණා. ඒ වුණාට ඉතින් ඔක්කොම ටික අතගගම මම බැලුවා. බලන්නකෝ මෙන්න මේ බෑග් එක. ඒ බෑග් එකත් හරිම ලස්සනයි. ඒ වුණාට ඒවත් ක්වොලිටි මදි වගේ නේද? මට මේ දවස්වල පුදුම බෑග්ස් පිස්සුවක් තමයි හැදිලා තියෙන්නේ. ඒ වුණාට මං අද නම් බෑග්ස් ගත්තේ නැහැ. ඒ ටික ඔක්කොම බලාගෙන වටයක් කරකුණා. මොකද මං අද ආවේ සුදු මහත්තයාට ගන්නනේ. ඒ වුණාට ඉතින් ෆ්ලෝ එකේ අස්සක් මුල්ලක් නෑරම මං ඇවිත්තා. ඔය ටිකත් බලාගෙන ඔහොම ඉස්සරහට එනකොට මෙන්න මෙතනත් තිබුණ ලස්සන බෑග්ස් වගේක්. ඒ වුණාට ඒකෙත් ගාන වැඩි වගේ කියලා මට හිතුණා. ඒ බෑග්ස් ටික නම් අර කලින් බලපු ඒවාට වැඩිය ක්වොලිටි එකට තිබුණා. ලස්සනයි වුණාට ඒවා මගේ ටයිප් එකට හරියන්නේ. සයිස් එකත් මට ලොකු වැඩි වගේ කියලා හිතුණා. ඒ වුණාට ඒ බෑග්ස් ටික ලස්සනයි. ළඟදි කවුරු හරි කැන්ඩි එක පැත්තේම යන්න හිතාගෙන ඉන්නවනම් ඔන්න දුවලා ගිහින් ගන්න ලස්සන බෑග්ස් ටිකක් තියෙනවා. මේ බලන්නකෝ ඇත්තට මේව ලස්සනයි නේද? එන්නකෝ තව ටිකක් ඉස්සරහට යන්න මම පෙන්නන්න මොනවාද මෙතන තියෙන බෑග්ස් කියලා. මෙන්න මේ සුදු පාට බෑග් එකත් ලස්සනයි. ඒ જાතියෙන් නම් එකක් මට තියෙනවා. ඊට පස්සේ මං ආවා ෂූස් තියෙන පැත්තට. අද ස්ලිපර්ස් ටිකක් ගන්න ඕමනාවකුත් තිබුණා. මං ඉතින් තියෙන ඒවා ටිකක් දාලා බලලා අන්තිමට මෙන්න මේ දෙක තමයි ගත්තේ. අනේ මන් දන්නේ මොනවා ගන්න ගියත් මට හිත යන්නේම මේ කලර්ස් වලට විතරයි. ස්ලිපර්ස් දෙකත් අරගෙන ඊගාවට මං ආවා ගවුම් තියෙන පැත්තට. මෙතන ගවුම් වලත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වුණාට මට නම් සෙට් වෙන ගවුමක් තිබ්බේ නැහැ. ඔන්න චුට්ටක් කැරකිලා බලන්න ඔයාට හරියන ගවුමක් තියෙනවද කියලා. ගොඩාක් ඩිසයින්ස් තිබුණා. ඒ වුණාට ඒ ඔක්කොම පරණ ඩිසයින්ස්. ඒ වුණාට මං අතෑරියේ නෑ. ඒ ෆ්ලෝ එකෙත් වටයක්ම කැරකිලා බැලුවා. ඔන්න ඉතින් ඉන්නවා මම. මිර එකක් දැක්කාම ඉතින් ඕක තමයි වැඩේ. මේ පේනවද? මන්නම් කියන්නේ හැමතැනම මිරස් දාන්න හොඳ නෑ. එතකොට ආව වැඩේ අමතක වෙනවනේ. ඔන්න ඊට පස්සේ මං ආව වැඩේ කරන්න. දැන් මං ඉන්නේ ජේම්ස් ෆ්ලෝ එකේ සුදු මහත්තයාට ඇඳුමක් තෝරන්න. ඇත්තටම මං ආවේ ෂර්ට් එකක් බලන්න. ඒ වුණාට එයා හොයපු જાතියේ ෂර්ට් එකක් මට හොයාගන්න බැරි වුණා. ඉතින් බර්ත්ඩේ එකෙන් පස්සේ යාට මුකුත් දෙන්නත් බැරි වෙච්ච හින්දා ලස්සන ටී-ෂර්ට්ස් වගේක් තියෙනවා දැකලා මං හොගාලා තේරුවා මොකද්ද ගන්න ටී-ෂර්ට් එක කියලා. ඇත්තටම මං ගත්ත ටී-ෂර්ට් එක නම්
මෙතන පෙන්වන්න. ඒක පෙන්වන්නම්කෝ මං තව ටිකකින්. මං ඇත්තටම එයාට ඇඳුමක් ගන්නවත් අනේ මං තෝරන්නෙම එකම කලර් සෙට් එක. මෙන්න මේ ටී-ෂර්ට් එක ගන්නවද කියලා කල්පනා කරලා ඔය જાතියෙන් එකක් මං කලින් අරන් දුන්න නිසා ඒක තිබ්බා. ඒ වුණාට බලන්නකෝ පිරිමි ළමයින්ට නම් හරිම ලස්සන ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ටිකක් ගාන නම් වැඩි. ගාන වැඩි වුණාට ඒ මැටීරියල්ස් හරිම ක්වොලිටි. ගොඩක් කල් අඳින්නත් පුළුවන් හින්දා පොඩි ගානක් දීලා ගත්තට පාඩු නැති තරම් ක්වොලිටි. එන්න අපි දැන් යන් ෆිටෝන් රූම් එක පැත්තට. මෙන්න මේක තමයි මම සුදු මහත්තයාට ගත්තේ. වීඩියෝ එකේ ඒක ලස්සනට පෙවුනේ නැති වුණාට බලන්නකෝ ඒකේ මැටීරියල් එක. ඒක හරිම ලස්සන ක්වොලිටි මැටීරියල් එකක්. ඩිසයින් එකත් පොඩ්ඩක් අන්කොමන්. මං ඉතින් ඒක ඇඳලා චුට්ටක් හැඩ බලද්දී මට හිතුණා ඒක නම් මටත් අඳින්න පුළුවන් කියලා. ඔයා තිසියට ඕනේ වුණොත් ඇඳගෙන යන්න බැරිය. එන්නකෝ දැන් මට ගත්ත ඒවා ටික බලන්න. මං නම් අද ආවේ මට වර්ක්අවුට් කරන්න අඳින බොටම් එකක් හොයාගෙන. අන්තිමට ඉතින් මට හිත ගියේ මෙන්න මේකට. ඔයාලා මොකද හිතන්නේ? ඒක මට ලස්සනයි නේද? ඉතින් මං ඒක ගත්තා. ඊට පස්සේ ඒකත් එක්කම මේ ටී-ෂර්ට්ස් ටිකක් try කරා. බලන්නකෝ ඒ ටික මට මැච් වෙනවද කියලා. ඔන්න ඒ ටී-ෂර්ට්ස් දෙකත් මං මට ගත්තා. ඊට පස්සේ මං ආවා ගෑනු ළමයි අහසම පැත්තකට. ඒ වුණාට එතනින් නම් මං මොකුත් ගත්තේ නැහැ. ඇත්තටම එතනින් නම් මට ගන්න දෙයක් තිබුණේ නැහැ. ඒ පැත්තට ඇවිල්ලත් ඉතින් තේරුවේ සුදු මහත්තයාටම තමයි. මං හරි ආසයි එයාට තෑග්ගක් දුන්නාම එයා ඒක දිහා බලාගෙන සතුටු වෙන දිහා බලන්න. එතනිනුත් එයාට මම නෙක්ලස් එකකුයි පෙන්ඩන්ට් එකකුයි අරගෙන දැන් යන් අපේ බිල දාගන්න. ඔන්න බලන්නකෝ මං අරගෙන තියෙන දේවල්. එන්නේ කාපාට ටී-ෂර්ට් එකයි. මෙන්න මේ අලු පාට ටී-ෂර්ට් එකයි. මේ අලු පාට බොටම් එකයි. සුදු මහත්තයාගේ ටී-ෂර්ට් එකයි. තව මට කළු පාට තව ටී-ෂර්ට් එකකුයි. මේක නම් මේ ක්වාටර්ස් එකේ ඉන්නකොට අඳින්නගත්ත ෂෝට් එකක්. ඊට පස්සේ මගේ ස්ලිපර්ස් දෙක. ඇත්තටම මම ප්ලෑන් කරන් ආවට වැඩිය මට දේවල් අරගෙන ගොඩක්. ඉතින් ඒ දේවල් ටික ඔක්කොම බිල් කරගෙන ඔන්න මන් දැන් ආපහු යන්නයි හදන්නේ. නිම්ම බස් එකේ නැග්ගමම ටවුන් හෝල් එක ගාවට එන්න. ඉතින් මම පාර දිහා බලාගෙන එනකොට මං කාලයක් තිස්සේ කෑම හදාගෙන කෑම ඔතාගෙන දවස ගානේ ආව ගිය තැනක් හම්බුණා. ඉතින් ඒ දිහාත් බලාගෙන ඔන්න මම ආව මගේ රාජධානියට. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙත් ඉක්මනටම හම්බෙමු.